මේ තියෙන්නේ ෂවර් කැප් එකක්. අපිට මේක මේ සැලුන් වැඩවලදී ඕනේ වෙන්නේ. අපිට ගොඩක් වෙලාවට ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරන්න ගියාම hair spa වලදී ඩීප් කන්ඩිෂන් එකක් කරන්න ගියාම අපිට මේ නිෂ්පාදනයේ මේ සත්කාරය කරලා ඉවර වෙලා ඒක નિયમિત කාලේ තියාගන්නකම් මේ හිස ආවරණය කරලා තියාගන්න මේක ෂවර් කැප් එක ඕනේ වෙනවා. විශේෂයෙන්ම මේ නිෂ්පාදනය කෙස් ගහට උරා ගන්නකම් ඒ තියෙන කාලේ තියාගද්දි ඒක වේලෙන එක වළක්ව ගන්න ගොඩක් උපකාර වෙනවා මේ ෂවර් කැප් එක. ඒ වගේම මේ හිසෙන් පිටවන ස්වභාවික උණුසුම පිටතට යන්නේ නොදී රඳවල තියාගෙන කෙස් ගහට හොඳට සත්කාරය උරා ගන්න උදව්වක් වෙනවා ෂවර් කැප් එක. ඔයාලා මේ වගේ ට්‍රීට්මන්ට් වලදී ෂවර් කැප් එක දාලා ඉවරලා ඔයගලන්ට තවත් මේ ප්‍රතිඵලය තවත් වැඩි කර ගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් hair steamer එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ෂවර් කැප් එක දාලා ඉවරලා හුඩ් ඩ්‍රයර් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එක්වරක් විතරක් පාවිච්චි කරන ෂවර් කැප් එකක් නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක මේ වැඩේ ඉවරුනාට පස්සේ මේක ඉවත් කරන්න. නැවත නැවත භාවිතා කරන වර්ග එකක් නම් වැඩේ ඉවරුනහම අනිවාර්යයෙන්ම හොදන්න ඕනේ. එහෙම නැතුව පස්සේ හොදන්න තියාගන්න හොඳ නැහැ. නිෂ්පාදනය මේ අපේ සත්කාරය කරලා ඉවරුනහම මේක හොදන්න ඕනේ. ඒ වගේම මද උණුසුම් වතුරෙන් හොදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලගේ සැලොන් එකේ ගුණාත්මක භාවයට ගොඩක්ම නිවැරදි භාවිතය ගොඩක්ම වැදගත්.